ආයුෂ බොහෝ වේවා සියලු දෙනාටම. මම මේ කතා කරන්න හිතුවේ ප්‍රධාන මාතෘකාවක් ගැන. අපි මේ දවස්වල විශේෂයෙන් කරගෙන යන විශේෂ වැඩසටහනක් තියෙනවා. ඒ තමයි මේ භාවනා වැඩසටහන. මේ භාවනා වැඩසටහනේදී අපි විශේෂයෙන්ම කරන්නේ ලෞකික ධ්‍යාන ඵල ලබන භාවනා ක්‍රම ගැන. ඒතර මේකෙදී අපි විශ්ව ශක්තිය එක්ක භාවනා කරලා කොහොමද පුද්ගලයෙක් ලෝකේ ඉස්සරහට යන්නේ සහ තමන්ව දිනවගන්නේ කොහොමද කියන පරමාර්ථය තුළ තමයි මේ කටයුත්ත අපි මේ සිද්ධ කරගෙන යන්නේ. භාවනා ක්‍රමවේදවල විශේෂයෙන්ම තියෙන ක්‍රමයක් තමයි ලෞකික සහ ලෝකෝත්තර කියන භාවනා ක්‍රමවේද දෙක. එතකොට ලෞකික භාවනා කියන්නේ මොනවද? ලෝකෝත්තර භාවනා කියන්නේ මොනවද? ලෞකික භාවනාව තුළින් කොතෙක් දුර යා හැකිද? ලෝකෝත්තර භාවනාවට ලෞකික භාවනාව තුළින් කොහොමද පරිවර්තනය වෙන්නේ කියන මාතෘකාව යටතේ තමයි අපි සමාජයේ දැනුවත් කරන විශේෂ වැඩසටහන් ටික අපි මේ වෙනකොට ක්‍රියාත්මක කරගෙන යන්නේ. ඇත්තටම ගොඩාක් මේ සමාජය තුළ ඉන්න මිනිස්සු নানা ප්‍රකාර භාවනා වැඩසටහන් වලට සහභාගී වෙනවා. නමුත් ඒ සහභාගී වුණු කිසි කෙනෙකුට යථාර්ථය දකින්න පුළුවන්. ලෞකික හෝ ලෝකෝත්තරව යමක් දකින්න පුළුවන් තමන්ගේ ප්‍රඥාව තුළින් ලෝකේ දකින්න පුළුවන් ක්‍රමවේදය නිර්මාණය වුණේ නැහැ. නිර්මාණය වුණා නම් අපි නිර්මාණය වුණ තැන ඔප්පු කරලා පෙන්නනවා. මම ඒකට කැමති සමාජය ඉස්සරහා ප්‍රසිද්ධ කතිකාවකට උනත් සහභාගී වෙන්න කැමතියි. ඒක ඕනම නාලිකාවකින් ඕනම තැනකදී මම ඒක කතා කරන්න ඉස්සරහට එන්න කැමතියි. කවුරු හරි අභියෝග කරනවා නම් මම ඒ අභියෝගය බාර ගන්න හරි කැමතියි. මේ භාවනාව තුළින් ලෝකෝත්තර සහ ලෞකික කියන භාවනා ක්‍රම වෙන්වෙන්ව පුද්ගලයාට හඳුනාගෙන ඒ තුළින් ලෝකයේ දකින්න පැත්ත පුද්ගලයාට සකසා දෙන්න පුළුවන් වුණා නම් ඒ ගැන මම කියනවා මේ සමාජයට මම කතා කරනවා මේක උනේ නෑ කියලා. හැබැයි මම මේ වචන ටිකෙන් අදහස් කරන්න හදන්නේ ඔයගොල්ලන්ට මට මේ 100ක් දෙන්න පුළුවන් කියන කතාව නෙවෙයි. මම මේ ලෝකේ බුදුන් නෙවෙයි, මම මේකේ රහතුන් නෙවෙයි, මම මේකේ සාමාන්‍ය මිනිස්සෙක් හැටියට. ඒකට මේ ක්‍රමවේදය තුල පුද්ගලෙක් කොහොමද ඇත්ත සත්‍ය තමන්ට දැනෙන දේ, තමන්ගේ මනසට හැඟෙන දේ, දැනෙන දේ තුලින් ලෝකය දකින්නේ කොහොමද කියන පරමාර්ථය තුල තමයි මම මේ වැඩසටහන කරන්නේ. ඒත් මේ කරන දෙයක් පුද්ගලයාට දැනෙන්න ඕන. ඒක නොදැනෙනවා නම් එතන යම් අසත්‍යතාවයක් තියෙනවා. අසත්‍යතාවය තුල පුද්ගලයාට නොමකට යාමේ නැත්තම් ඒ පුද්ගලයන් මිත්‍යා දෘෂ්ටියට ලෝකේ යථාර්ථයක් නොදකින පැත්තට පුද්ගලයා පත් වෙන සීමාව ඉඩකඩ වැඩි. ඒකට අපි කල යුත්තේ පුද්ගලයේ යථාර්ථවාදී දර්ශනයක් තුළට ලෝකෝත්තර හෝ ලෞකිකව යථාර්ථවාදයක් තියෙනවා. ලෝකෝත්තර ධර්මතාවය ඒ කියන්නේ න්‍යාම ධර්මතාවය හෝ ලෝකෝත්තර ධර්මතාවය කියන පුද්ගලයෙක්ම නිවන පැත්තට. ලෞකික ධ්‍යාන තුලින් පුද්ගලයෙක් දකින්නේ ලෝකේ පැවැත්ම උදෙසා තමන්ගේ සුඛ විහරණය හදාගෙන ලෝක ඉස්සරහට යන ලෝකේ පැවැත්ම උදෙසා නිර්මාණය වෙන ලෞකික ධ්‍යාන තුලින්. එතකොට ලෝකෝත්තර සහ ලෞකික ධ්‍යාන තුල පුද්ගලයෙක් තමන් ඒ ධ්‍යාන ඵල වල සිටිනවා කියන තැන පුද්ගලයෙක් දැකගත යුතුයි මම මේ තැන ඉන්නවා කියන තැන. එතකොට ඒ පුද්ගලයාට තමා තුළින් තමාට දැක ගැනීම හැකියාව තියෙන්න ඕන. මම ඉන්නේ ලෞකික ධ්‍යාන තුල නැත්නම් මම ඉන්නේ ලෝකෝත්තර ධ්‍යාන තුල ඉන්නේ කියන තැන ඒ පුද්ගලයා දැනගත යුතුයි. ලෝකෝත්තර දැක්ම ලෝකෙ ඉවර කරන පැත්ත.
අනිත්‍යතාවය. අනිත්‍යතාවයට පුද්ගලයා පත් වෙනකොට ඒ පුද්ගලයා තුළ ලෝකෝත්තර ධ්‍යානඵල මේ වලින් ඒ පුද්ගලයා පෝෂිත විය යුතුයි. ඒ පුද්ගලයා තුළ ලෞකික ධ්‍යානඵල තියෙනවා නම් අරක රකින්න මේක නිර්මාණය කරන්න එතකොට මෙහෙම වෙන්න අර විදිහට කරන්න මේ එහෙම වෙනවා නම් ඒ පුද්ගලයා කවදාවත් මේ ලෞකික පැත්තේ මිස ලෝකෝත්තර පැත්තේ නැහැ. ඒතර ඒක කොහොමද අපි වෙනස් කරගන්නේ? ඒතර ලෞකික ධ්‍යාන තුල මොනවද ලැබෙන්නේ? ලෝකෝත්තර ධ්‍යාන තුල මොනවද ලැබෙන්නේ? මේක හරියට ඒ පුද්ගලයා දැනගත යුතුයි. ඒතකොට අපිට හඳුන්වලා දෙන්න පුළුවන් ලෞකික ධ්‍යාන තුල මොනවද වැඩෙන්නේ කියන දේ අපිට හඳුන්වලා දෙන්න පුළුවන්. හැබැයි ලෝකෝත්තර පැත්තට ඒ ධ්‍යාන ඵල ලබනකොට ඒ පුද්ගලයා තුල ලැබෙන දේවල් උත්තරීතර තැනකට පත් වෙන ස්වාමීන් වහන්සේ කෙනෙක් තමයි ඒ ගැන අපිට කියලා දෙන්න ඕනේ. ඒක ඇවිල්ලා මේ ලෞකික තලයේ ජීවත් වෙන අප වගේ පුද්ගලයෙකුට මේ ගැන පැහැදිලි කිරීමක් කළ නොහැකි. ඒක අපි නිහතමානීව තේරුම් ගන්න ඕනේ. ලෞකික ලෝකයේ තුල අසුරු කරන පුද්ගලයෙකුට මේ ලෝකෝත්තර සමාධිය ගැන අවබෝධයක් නැහැ කියන එක අපි පිළිගත යුතුයි. නමුත් අපිට යම් පැහැදිලිතාවයක් තියෙනවා ලෝකෝත්තර සමාධිය තුල පුද්ගලයෙකුගේ නිර්මාණය කොතෙක් මොන විදිහටද සිද්ධ වෙන්නේ කියන තැන. ඒතර ඒක අපි මේ භාවනාව වැඩසටහන තුළින් අපි හුස්ම කියන භාවනා වැඩසටහන තුළින් අපි මේ සියල්ල ගැන අපි පැහැදිලි කිරීමක් කරනවා මේ අපේ වැඩසටහන සහභාගී වෙන අයට. ඇතරම අපි හුස්ම වැඩසටහන තුළින් විශේෂ ශක්තියත් එක්ක කොහොමද ගනුදෙනු කරන්නේ? මේ ගනුදෙනු තුළින් කොහොමද යථාර්ථය දකින්නේ? පුද්ගලයෙකුට මොනවද ලැබෙන්නේ කියන තැන තමයි අපි විශේෂයෙන් මේ සම්බන්ධව කතා කරන්නේ. එතකොට අපිට පුළුවන් වෙන්න ඕනේ ලෝකෝත්තර ධර්මතාවය සහ අනිත්‍යතාවය පැහැදිලි කරගෙන මේ ස්වභාවය අවබෝධ කරගන්න තැනටපත් වෙන්න පුද්ගලයේ දකින ස්වභාවය සහ ක්‍රියාත්මක කරන ස්වභාවය ගැන තමයි මේ වැඩසටහන තුළින් අපි උගන්වන්නේ. එතකොට මේ තුළින් අපිට පුද්ගලයෙකුට පුළුවන් සංසාර භව කර්මය Tamanට දැක් ගන්න. ආලෝකය සහ අඳුර කාලය සහ අවකාශය අතර නිර්මාණය වුණා වූ යම් වස්තුව සමග විපාක භුක්තිය කර්මය සැකසෙන තැන මේ භව කර්ම වගේ විශාල දේවල් ටිකක් අපිට මේ භව රෝග මානසික රෝග කර්ම රෝග සහ ඒ වගේ විශාල දේවල් ටිකක් මේ හරහා අපිට දැනගන්න පුළුවන්. එතකොට ඥාන ශක්තිය තුළින් තමන්ට මේ ධාතු ශක්තිය ප්‍රගුණ කරගන්න. ඥාන ශක්තියෙන් ධාතු ශක්තියට කොහොමද පුද්ගලයෙක් ප්‍රගුණ කරගෙන ධාතු ස්වභාවයේ සංකූලතාවය විකර්ෂණය කරගන්න. එතකොට මේ ධාතු වෛද්‍ය විද්‍යාව කියලා මේක වෙනම එකක් තියෙනවා. ඒතර මේ ධාතු කර්මයේ සම්බන්ධව කොහොමද අපි ක්‍රියාත්මක ධාතු කර්මය කියලා කියන්නේ මොකද? ධාතු ආපෝ තේජෝ වායෝ පඨවි කියන සතර මහා ධාතු ශක්තිය කොහොමද සමතුලිත ස්වභාවයට පත් කරගන්නේ කියන තැන. ඒ වගේ විශේෂ දේවල් මේ වැඩසටහන තුළින් අපි උගන්වනවා. මේ වැඩසටහන අපි ඒ වගේ විශේෂ මේ විශ්වවිද්‍යාව සම්බන්ධව අපි උගන්වන විශ්වවිද්‍යාව කොහොමද තමා තුළට ආරෝපණය කරගන්නේ කියන තැන. සිත සහ සිතුවිලි විකාශනය කරන ක්‍රමවේදය. ඒ වගේම රෝගීන් සුවපත් කිරීම විශ්වයේ ශුද්ධ ශක්තියෙන් තමට ආකර්ෂණය කරගන්නේ කොහොමද? කාලය අවකාශය ගැන ස්පර්ශ කරන ස්වභාවය ගැන පෙර පින් සහ පෙර කුසල් තමාට කොහොමද ආරෝපණය කරගන්නේ කියන ස්වභාවය ගැන මේ හෘද රෝග සහ පිළිකා වගේ රෝග කොහොමද අපි ඉවත් කරන්නේ? එතකොට පවුලේ සමගිය කොහොමද අපි නිර්මාණය කරගන්නේ? ව්‍යාපාර කොහොමද තමන් දියුණු කරගන්නේ? සූර්ය ශක්තිය සහ මේ චන්ද්‍ර ශක්තිය සහ එහා පැත්තේ ශක්තියින් කොහොමද තම වෙන්වීම හඳුනාගෙන තමන්ට කොහොමද ඒව ආරෝපණය කරගෙන මේ ස්වභාවයට මේ විශ්ව ශක්තියත් එක්ක ගනුදෙනු කරන්න කියන තැන අපිට පුළුවන් මේකේ මේ හරහා තව විශේෂ දෙයක් ප්‍රගුණ කරන්න මේ සිත් කියවන්න. සිත් කියවන කියන්නේ
අපි නොදන්න අපි ඉස්සරහ ඉන්න කෙනාගේ සිත අපි දකින්නේ නැහැ කවදාවත්. එතකොට ඒ සිත කොහොමද අපි දකින්නේ? ඒ හිත දැකලා කොහොමද අපි ඒ පුද්ගලයාගේ හිත ගැන අපි කොහොමද මොන වගේ ආකාරයේදී විකාශනය වෙන්නේ කියන තැන අපිට පුළුවන් මෙතන ඉඳන් කියව ගන්න. එතකොට පෙර භවවල Tamanට සිද්ධ වුණා වූ විපර්යාසයන් ගැන තමාටම බලා ගන්න පුළුවන්. අපි භවතරණය වගේ විශේෂ ක්‍රම මේ හරහා ඒව ඇවිල්ලා දීර්ඝ ක්‍රමවේද මේ සුළු මොහොතකින් කරන්න පුළුවන් දේවල් නෙවෙයි ඉස්සරහට යනකොට දැක් ගන්න පුළුවන් දේවල්. භව 100ක් 200ක් 500ක් 1000ද අතීතයට ගිහිල්ලා බලන්න පුළුවන්. භව තරණය වගේ විශේෂ ක්‍රමවේද අපි මේ හරහා උගන්වනවා. ඒකට මේ අංගම්පුර සටන් කලාව තමා තුළින් කොහොමද නිර්මාණය කරගන්නේ? ඒවට හේතු තියෙනවද කියලා බලලා ඒ පෙර සංසාරයේ තමන්ගේ පුරුදු බලලා ඊට අවස්ථාව අපි හරහා හදලා දෙනවා මේ භාවනා ක්‍රම තුළින්. මේ මායා ශක්තිය දැන් අපි මේ කතාවේ මේ සමාජය තුළ කතා කරන මේ සෙප්පඩ විද්‍යාව කියලා දෙයක්. ඒතර මේ තුලින් කොහොමද අපි මේ සෙප්පඩ විද්‍යාව තුළින් මායාවට කොහොමද පරිවර්තනය වෙන්නේ කියන තැන. ඒ වගේ දේවල් අපි මේ තුලින් අපි උගන්වනවා. ඒතර මේ වගේ විශේෂිත වූ ක්‍රමවේද කීපයක් මේ භාවනාව තුළින් අපි උගන්වනවා මේ භාවනා වැඩසටහන තුළින්. මේ හුස්ම භාවනා වැඩසටහන සහභාගී වෙන්න ඕනම කෙනෙකුට මේ සඳහා මේ වගේ මීට එහා ගියපු ගොඩාක් දේවල් අසුරු කරන්න පුළුවන් හැකියාව තියෙනවා. එතකොට ලෝකෝත්තර සහ ලෞකික කියන ස්වභාවයන් දෙකට කොහොමද ලෝකෝත්තර ධර්මතාවය, අනිත්‍ය ධර්මතාවය, ලෞකික ධර්මතාවය අපි ලෞකික පැත්ත මේ දේවල් වලින් කොහොමද අසුරු කරගෙන අපි යථාර්ථය අවබෝධ කරගන්නේ. මේ වගේ විශේෂිත වැඩසටහනක් ක්‍රමවේද පහකින් අපි ඒ කියන්නේ කොටස් පහකින් අපි උගන්වනවා ඔයගොල්ලන්ට ඉදිරිය දකින්න පුළුවන් ලෝකය දකින්න පුළුවන් පැතිකඩවල් අපි මේ සමත සහ විදර්ශනා කියන පැත්තෙන් සමතය තුළින් විදර්ශනාව දකින්න කොහොමද කියන පැත්ත අපි මේ හරහා විදර්ශනාව පැත්ත නෙවෙයි අපි විශේෂයෙන්ම අපි ෆලෝ කරන්නේ සමතය දකින්න පැත්ත. සමතය තුළින් විදර්ශනාවට පරිවර්තනය වෙන්නේ කොහොමද කියන පැත්ත අපි උගන්වනවා. නමුත් විදර්ශනාව මේ ආකාරයට මෙහෙමයි කියන පැත්ත මේ වැඩසටහන තුළින් අපි කතා කරන්නේ නැහැ. ඉතින් ඒක තියෙන්නේ ඊට එහා පැත්තේ වෙනම පැත්තක් තුළින් අපි කතා කරනවා. ඒක ඇවිල්ලා පෞද්ගලික සාකච්ඡාවක් තුළින් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඔබට පුළුවන් මේ වැඩසටහන සහභාගී වෙන්න. ඔබට මේක වටිනවා නම් ඔබට මේ තුළින් යමක් ලැබෙනවා නම් මේ තුළින් ඔබට යමක් නිර්මාණය වෙනවා නම් මේ වැඩසටහන සහභාගී විය හැකියි. කැමති අය මේ වැඩසටහන සහභාගී වෙලා යමක් දැක ගන්න. ඔබට පුළුවන් මේ හරහා විශ්වාස කරන්න කතා කරලා වෙලා මේ සම්බන්ධ අවස්ථාව වෙන් කරගෙන මේ ඔබට වටිනවා නම් මේ ප්‍රොජෙක්ට් අරගෙන ඔබත් ලෝකයේ දකින අධ්‍යාත්මය සමග ගනුදෙනු කරන්න. අධ්‍යාත්මික ශක්තිය කියන්නේ කුමක්ද? ලෝකයේ මිනිස්සු කතා කරන මේ අධ්‍යාත්මික ශක්තිය ගැන. අධ්‍යාත්මික ශක්තිය යන කුමක්ද? ලෝක මිනිස්සු කතා කරනවා රාවණ ශක්තිය ගැන. රාවණ ශක්තිය යන කුමක්ද? මෙතෙක් කල ඔබට රාවණ ශක්තිය ගැන කතා කරපු කවුරුත් හෝ ඔබට රාවණ ශක්තිය ගැන පැහැදිලි කරලා දුන්නද? නැහැ. රාවණ ශක්තිය කොහොමද තමා තුළින් උපදවාගෙන ලෝකයේත් එක්ක ගනුදෙනු කරන කොහොමද මේ යථාර්ථයට මුහුණ දෙන්න පුළුවන්? ඒතර මේ වගේ දේවල් ඔබට කවුරුත් උගන්වන්නේ නැහැ මෙච්චර කාලයකට. ඒතර එන්න මේ දේවල් උගන්වන්න පුළුවන්. මේ දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඉගෙන ගන්න ඔබට පුළුවන් ලෝකයේත් එක්ක ගනුදෙනු කරන්න. මේ විශ්වයත් එක්ක ගනුදෙනු කරන්න. මේ විශ්වයට කොහොමද ඇතුල් වෙන්නේ? මේ විශ්වයේ ඇති යථාර්ථය කොහොමද දකින්නේ? මේ දේවල් ටික ප්‍රගුණ කරන්න එන්න. මේ දේවල් යථාර්ථව දකින්න එන්න. මේ දේවල් තුලින් ලෝකය දකින්න. ලෝකයට යමක් කරන්න. ඔබ මේ ලෝකයේ ආලෝකයේ දැක්කේ කුමක් උදෙසාද කියන යථාර්ථය ඔබ තුලින්ම ඔබ අවබෝධ කරගන්න.